විශාල වෙනසක් ඔස්ට්‍රේලියාවේ ඔකියුපේෂන් ලිස්ට් එකට ඒ වගේම පොයින්ට්ස් ටෙස්ට් එකට ඔයාලට හිතා ගන්න පුළුවන්ද 500 පොයින්ට්ස් අවශ්‍ය වෙන්න පුළුවන්. නමුත් එක එක කම්පෝනන්ට්ස් වලට දීලා තියෙන පොයින්ට්ස් උත් ඉහළ යනවා. මම මේ කියන්නේ දැන් තියෙන කරන්ට් ලෝ එක නෙමෙයි අර බජට් එකත් එක්ක ප්‍රොපෝස්ඩ් එක. මේක මට ගිය සතියේ මිනිස්ටර්ස්ලා කීප දෙනෙක් හම්බුනේ ඇසිස්ටන්ට් මිනිස්ටර් ෆොර් ඉමිග්‍රේෂන් එක අපි කරපු සාකච්ඡාවේදී ඉදිරිපත් කරපු කාරණාවක් තමයි මේක තාම සාකච්ඡා වෙමින් පවතිනවා. ඒ වගේම පොයින්ට්ස් ටෙස්ට් එකේ ග්‍රටන් ඉන්ස්ටිටියුට් එකේ රිපෝට් එක මම කියවුවා. ඒක තමයි මේ ප්‍රොපෝසල් එක. මේ ප්‍රොපෝසල් එකේ කියනවා 500 පොයින්ට්ස් ඕනි කියලා මයිග්‍රේට් වෙන්න. නමුත් මිනිමම් 300 පොයින්ට්ස්. ඒ වගේම හොඳම කාරණාව තමයි points 400ක් තිබ්බොත් invitation එක guaranteed. now මෙන්න මේක ඉතාමත්ම හොඳ ප්‍රවණතාවයක් because දැන් තියෙන skill select EOI points tested system එකේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි ඒක inherently guaranteed නෑ. ඒ කියන්නේ Tamanට invitation එකක් හම්බ වෙයිද නැද්ද? EOI එකක් දැම්මට පස්සේ අවුරුදු දෙකකින් පස්සේ ඒක ඔහේ ඉවර වෙලා නැති වෙලා යයිද කියන uncertainty එක නිසා plan කරගන්න බෑ හුඟක් කට්ටියට unless invitation එක හම්බුනාම ඇරෙන්න. ඒත් එක්කම මට නියෝජ්‍ය ඇමතිතුමා කිව්වා states කැමති නැහැ කියලා මේ masters and PhDs වලට higher points දෙනවට. ඒක practically ඒක specifically නෙමෙයි generally overall ඔස්ට්‍රේලියාවට ඕනේ වෙන්නේ අවශ්‍ය minimum skill එක achieve කරාට පස්සේ වැඩ කරන්න පුළුවන් නම් ටැලන්ට් එක. එතකොට සමහර ඔකියුපේෂන්ස් වලට අපි දන්නවා විශේෂම ට්‍රේඩ් ඔකියුපේෂන්ස් වලට අපි කියමු කන්ස්ට්‍රක්ෂන් වර්කර්ස් ලට හරි ෂෙෆ් ලට හරි ෂිප් බිල්ඩර්ස් ලට හරි මාස්ටර්ස් or PhD වලට වඩා ඒවා ඒ ඉන්ඩස්ට්‍රි සමහර ඉන්ඩස්ට්‍රීස් තියෙනවා ඒවා හොඳ ඒවා වැදගත් වෙන. නමුත් එදිනෙදා වැඩ කරන්න අකවුන්ටන්ට් කෙනෙකුට උනත් මාස්ටර්ස් සහ PhD වලට වඩා තමන්ගේ ඩිග්‍රී එකෙන් කියන්නේ ANSCO කෝඩ් එකේ තියෙන මිනිමම් ස්කිල් ලෙවල් එක අචීව් කරාට පස්සේ ඒ අවශ්‍ය තැන දෙන එක ගැන මට ප්‍රශ්නයක් පේන්නේ නැහැ. ඉන්ෆැක්ට් ඒක හොඳයි කියලා තමයි මම කියන්නේ. නමුත් මේ රිපෝට් එකේ මට පේනවා තව ප්‍රශ්නයක්. ඒක තමයි අර ඔස්ට්‍රේලියන් ස්ටඩීස් සහ රීජනල් ස්ටඩීස් වලට allocate කරලා තිබේ points remove කරන්න propose කරලා තියෙනවා. මම හිතන්නේ මේක හොඳ දෙයක් කියලා because මගේ ඉන්න regional පැත්තේ ඉන්න clients ලට වැඩිපුරම ප්‍රශ්නයක් තමයි මේ talent එක හොයාගැනීමේ ප්‍රශ්නය. එහෙනම් අපේ වෙබ්සයිට් එකේ www.dlegal.com.au කියන සයිට් එකේ දාලා තියෙනවා free occupation report එකක්. ඒ වගේම තවත් occupations report ඔයාගේ occupation එක skilled migration වල කොතනද ඉන්නේ, ඩාමා area එකකද ඉන්නේ, ඒ කියන්නේ labor agreement එකකින් ගන්න පුළුවන්ද, state migration එකකින් ගන්න පුළුවන්ද කියලා නොඑක් report වර්ග තියෙනවා. ඒවට යම්කිසි මුදලක් ගෙවන්න ඕනේ. නමුත් අපි free report එකකුත් දෙනවා. අඩුම ගානේ ඔයගලට මේ free report එක හරි ගන්න ඕන නම් අපේ site එකට ගිහිල්ලා මෙන්න මේ link එකෙන් අවශ්‍ය information ටික submit කරන්න අපි ඔයාලට ඒ free report එක ගෙවනවා. ඔයාලට වැදගත් කරුණු සහ information හම්බුණා නම් අපේ channels වලට subscribe කරලා like එක උත් දාගෙන යන්න. ඊළඟ සැරේ හම්බ වෙමු.